රජිනිය. එහෙමත් නැත්නම් අපේ හෙළ සිනමාවේ නිලි රැජින කියලා කිව්වහම අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ මගේ ආදරණීය ලොකු නැන්දා නැත්නම් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කියන නාමය. ඉතින් ඇය ගැන චිත්‍රපටයක් කරන්න කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මේ ලෝකේ ගත්තහම ප්‍රබල චරිත ඉන්නවා ලෝකේ. එහෙම ඒ චරිතව ගැන චිත්‍රපටයක් කරනවා කියන එක ලොකු අභියෝගයක්. ඉතින් එහෙම ආවට ගියාට කරන්න පුළුවන් නිර්මාණ නෙමෙයි ඒ චරිත. ඉතින් එහෙම එක චිත්‍රපටයකින් මම හිතන්නේ ඒ චරිතය ගැන තියෙන කතන්දරය, ඇයගේ ජීවිත කතාව එහෙම කියන්න පුළුවන් මේ කියලා. ඉතින් මම හිතනවා ලොකු නැන්ද එහෙම නැත්නම් මාලිනී ෆොන්සේකා කියලා කියන්නේ ඒ වගේ චරිතයක්. අනිවාර්යයෙන්ම ඒ වගේ චරිතයක්. ඉතින් ජයන්ත ධර්මදාස ඇතුළු අරුණ ජයවර්ධන සහ සුනිත් ලොකුහේවා ඔවුන් කට්ටිය එකතු වෙලා රජිනී කියන චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා මම දැනගත්තාම මම ඔවුන්ට මට පුළුවන් විදිහේ සහයෝගයක් දෙන්න හිතුවේ. මොකද ජයන්ත ධර්මදාස මහත්මයා ඇතුළු සිනස්ටා පදනමත් එක්ක ලොකු නැන්දගේ ලොකු සබඳතාවයක් තිබුණා. ඉතින් ඇයට ඇයගේ ජීවිතේ ලොකු ඉඩක් මේ කලාලෝකයේ ඔවුන් සහ ඒ පදනම ගත්තා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ විදිහට මට කරන්න පුළුවන් උදව්වක් විදිහට විශේෂයෙන්ම ලොකු නැන්ද වෙනුවෙන්. මොකද ඇයගේ ජීවිත කතාව මෙහි තිරයට එනකොට අපි ඇගේ දියණියවරු හැටියට ඇගේ පවුලේ අය හැටියට කරන්න පුළුවන් දේ තමයි ඒ දේ නිවැරදිව මේ නිර්මාණය ඇතුලේ පෙන්눔 කරනවා කියන එක බලාපොරොත්තු වෙන එක. ඉතින් මට පුළුවන් විදිහට පුංචි විදිහකින් මට පුළුවන් විදිහට ඒ දේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මම හිතනවා මේ නිර්මාණය ඇතුළේදී මේ කණ්ඩායම මොකද ප්‍රවීණ රංගන ශිල්පිනියන් මේකට එකතු වෙලා තියෙනවා. ප්‍රධාන චරිත රංගපාන්නේ තාරුකා වන්නිආරච්චි, ඊට පස්සේ දමිත්, ජනීත් මේ වගේ ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා මේ නිර්මාණය තවත් ඉහළින්ම ඔසවා තියන්න. ඉතින් මම හිතනවා මේ නිර්මාණය ලස්සන නිර්මාණයක් වෙයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා මේ නිර්මාණය ලස්සන නිර්මාණයක් වෙන්න කියලා. මොකද එහෙම ආවට ගියාවට කරන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයි මේක. ගොඩක් මහන්සි වෙන්න වෙයි, ගොඩක් අභියෝගයි. ඉතින් මේ හැම අභියෝගයක්ම ජය ගන්න කියලා ඔවුන්ට සුබ පතනවා.